ආයුබෝවන් අපි අද අපේ අවධානය යොමු කරන්න හදන්නේ පාඩම සාකච්ඡා කරන්න හදන ස්කන්ධ චලන උසස් පෙළ භූගෝල විද්‍යාවට අදාළ පාඩමක්. මේ දවස්වල මහා ඛේදවාචකයකින් අවසන් වෙච්ච අපේ මධ්‍යම කඳුකරේ සිදුවෙච්ච මහා මිනිසුරු නායයන් පිළිබඳ අත්දැකීම් අපි කාටත් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මේ නායයන් කෙරෙහි බලපාන භූ විද්‍යාත්මක භූ ව්‍යුහාත්මක සාධකය භූ විද්‍යාත්මක ගණයට අයත් වන භූ ව්‍යුහාත්මක සාධකය පිළිබඳව තමයි අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. භූ ව්‍යුහාත්මක සාධකය කියන්නේ. එතකොට මේ භූ ව්‍යුහාත්මක සාධකය කියන එක සාකච්ඡා කරලා බලන විට එතෙන්දී අපිට මේ කතා කරන්න තියෙන්නේ පොළව හැදිලා තියෙන්නේ කොහොමද? මේ පොළවේ ව්‍යුහාත්මක ලක්ෂණ පොළවේ මතු පිළිඳලා ගැඹුරට යනකොට ගොඩ නැගිලා තියෙන ආකාරය පිළිබඳව තමයි මේකට බලපාන්නේ කොහොමද කියන එක තමයි මේ පාඩමේදී අපි අද සාකච්ඡා කරන්න හදන්නේ. එතකොට දැන් අපේ රට ගත්තොත් අපේ රටේ තියෙන පාෂාණ අපි පාෂාණ පාඩම් වල ඉගෙන ගන්නවා. අපේ රටේ තියෙන පාෂාණ වලින් 90%ක්ම තියෙන්නේ 95%ක්ම තියෙන්නේ විපරීතකරණයට ලක් වූ පාෂාණ කියලා. විපරීතකරණයට ලක් වූ පාෂාණ කියන එක ගත්තහම අපි ශ්‍රී ලංකා භූමිය පිළිබඳව සලකලා බලන විට භූ ඉතිහාස එක්තරා යුගයකදී භූ විද්‍යාත්මක ක්‍රියාවලියක් වශයෙන් සිදුවන භූ උත්ක්ෂිප්තයක්. ඒ කියන්නේ භූ චලන බලවේග මගින් සිරස්ව ක්‍රියාත්මක වෙච්ච පහළ ඉඳලා ඉහළට ක්‍රියාත්මක වෙච්ච මේ වගේ භූ ඉතිහාසයේ එක යුගවලදී විවිධ භූ විද්‍යාත්මක ක්‍රියාකාරකම් සිදු වෙලා තියෙනවා. ඒවෙන් මම තා කෙටියෙන් කියන්නේ මේ විදිහට සිරස්ව චලනය වෙච්ච චලන බලවේගයක් මගින් උත්ක්ෂිප්ත කරන ලද ඉහළට ඔසවන ලද භූමි භාගයක් නැත්නම් පාෂාණ ස්කන්ධ තමයි අපේ රටේ දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ප්‍රාක් කේම්බ්‍රියන් යුගයට අයත් වන විපරීතකරණයට ගොදුරු පාෂාණ තමයි බහුලවම තියෙන්නේ. ඒනොත් විශාල වශයෙන්ම අධික ලෙස නායයන් වලට ගොදුරු වන මධ්‍යම කඳුකර ආශ්‍රිත ප්‍රදේශය එහෙම නැත්නම් අපේ පාෂාණ ව්‍යුහාත්මක කියන මුස්ලිම් ශ්‍රේණියට අයිති වෙන ප්‍රදේශය තමයි වැඩි වශයෙන්ම නායයන් වලට ගොදුරු වෙන්නේ. මේ ප්‍රදේශයේ තියෙන මව් පාෂාණයේ මූලික මව් පාෂාණයේ විපරීතකරණයට ලක් වූ මූලික මව් පාෂාණ නැත්නම් නයිස් වර්ගයට අයිති වෙන පාෂාණ තමයි බහුලව තියෙන්නේ. ඉතින් අපි අද පාඩමට යමු. ඒ කෙටි හැඳින්වීම කරලා භූ ව්‍යුහාත්මක සාධකය භූ ව්‍යුහය සෑදලා තියෙන ආකාරය කොහොමද මේ නායාම් තීව්‍ර කරන්න බලපාන්නේ කියලා. මේ රූප සටහනින් මම පෙන්වුම් කරනවා ශ්‍රී ලංකාවේ මධ්‍යම කඳුකරයේ බොහෝ කඳු සෑදලා තියෙන ආකාරය. ඒතර මේ කඳු සෑදලා තියෙන ආකාරය පෙන්වුම් කිරීම සඳහා තමයි මම මේ රූප සටහන උපයෝග කරගන්නේ. මේකේ මේ කඳු ආශ්‍රිත මතු පිටින්ම දැකගත හැකි වන්නේ වන වැස්ම. ඒ කියන්නේ කුරුලතා හැදලා තියෙන විශාල ප්‍රමාණයක් වන ගහණයකින් යුක්තයි මේ බොහෝ කඳුවල මුදුන් ප්‍රදේශ. ඊට පස්සේ මේ කඳුවල ව්‍යුහාත්මක ලක්ෂණ ගත්තොත් අපිට මේ විදිහට ඉගෙන ඉඳලා පහළට මෙහෙම කැපුමක් එදුවොතින් අපිට එතනින් පෙන්වුම් කරන විදිය තමයි මේ රූප සටහනේ පෙන්වුම් කරලා තියෙන්නේ. අපේ රටේ මධ්‍යම කඳුකරයේ ආශ්‍රිත බොහෝ කඳුවල පාංචු ස්තරයක් තියෙනවා. ඊටාම ඝනකමට වර්ධනය වෙලා තියෙන පාංචු ස්තරයක්. පාංචු ස්තරය කියන්නේ පස් තට්ටු තියෙනවා. එතකොට මේ පස් තට්ටු හැදිලා තියෙන්නේ අපි දන්නවා පාංචු නිර්මාණ ක්‍රියාවලිය සාකච්ඡා කරනකොට මේ පස් ස්තර මේවා නිර්මාණය වෙලා තියෙන්නේ මූලික මව් පාෂාණය සහ අයින්ද්‍රිය ද්‍රව්‍ය එකරාශී වෙලා දීර්ඝ කාලයක් ජීර්ණයට ලක් වෙලා තුනේ ස්තරයක් වශයෙන් මේ ස්තරය හැදිලා තියෙනවා. ඊට පස්සේ භූ ව්‍යුහයේ ඊළඟ ලක්ෂණය තමයි මේ පාංචු ස්තරයට යටින් තියෙනවා මව් පාෂාණ මූලික මව් පාෂාණ දිරාපත් වෙන සෑදිලා තියෙන අවසාදිත ස්තරය. අවසාදිත ස්තරයක් කියලා කියන්නේ ඛණ්ඩනීය මව් පාෂාණ, රොන් මඩ, වැඩි ගල් කැට, බොරළු කැට, අස්තිල බෝල්ඩර යනාදීන් සමන්විත වන අවසාදිත ස්තරයක් තියෙනවා. ඊටත් යටින් තමයි මූලික මව් පාෂාණය තියෙන්නේ. මේ මූලික මව් පාෂාණ තලය වෙන මේ විදිහට පෙන්වන්න කරන්නේ මේ මූලික මව් පාෂාණ තලය ප්‍රතිරෝධක පාෂාණ තලයක් විදිහටයි තියෙන්නේ. මේ තමයි මූලික මව් පාෂාණ. ඉතින් මෙන්න මේ භූ ව්‍යුහාත්මක ලක්ෂණය බොහෝ සෙයින් බලපානවා අපේ රටේ නායම් තීව්‍ර වේ. වර්ෂාපතනයේ සිදුවන කාලයේදී මේ වර්ෂාපතනය ඉතාමත් අධික ලෙස මේ පාංචු ස්තරයට අවශෝෂණය වීමක් සිදු වෙනවා. ඒ පාංචු ස්තරයට අවශෝෂණය වීම සිදු වුණාට පස්සේ අපි කියනවා පස්සේ ජල ප්‍රමාණය සම්පූර්ණ වුණාට පස්සේ කියනවා පාංචු ස්තරය සම්ප්‍රයුක්ත වෙනවා කියලා. ඉතින් මේ පාංචු ස්තරය හරහා ගලා බස්නා ජලය ඊළඟට අවසාදිත ස්තරය තුළ එකතු වෙලා මේ අවසාදිත ස්තරය පෙඟෙන්න පටන් ගන්නවා අධික ලෙස. ඒ පෙඟෙනවත් එක්කම තමයි අර නායම් වල එක්තරා ආකාරයක සලකුණක් විදියට සටහන් වෙන විවිධ ස්ථානවලින් මේ ස්ථානවල දියවුරුපත් වෙනදා තිබුණු තැන් වලින් දියවුරුපත් මතුවෙන්නට පටන් ගන්නවා.
ඊළඟට සිදුවන ක්‍රියාවලිය තමයි මේ අධික වර්ෂාපතනයේදී මේ මෙන්න මේ බෑවුම් අස්ථායීකරණයට ලක් වෙනවා කියලා අපි කියනවා. මේ බෑවුම් අස්ථායීකරණයට ලක් වෙනවා කියලා කියන්නේ මේ මව්පාෂාණය සහ මෙන්න මේ කියන අවසාද ස්තරය අතර තියෙන සම්බන්ධතාවය එකට තද බද වෙලා බැඳිලා තියෙන ආකාරය ඒක ගිලිහිලා ගිහිල්ලා බුරුල් වෙලා ගිහිල්ලා මේ පාෂාණ තලයේ මතු පිටින් ජලය ගලාගෙන යන්න පටන් ගන්නවා. අර ඇතුළට කාවලින් යන්නේ මේ පාෂාණ තලය තුල ගලාගෙන යනකොට මේ කුට්ටි පහසුවෙන්ම මේ විදියට ගැලවෙන්න පටන් ගන්නවා. ගැලවිලා මේ ඔස්සේ පහළට චලනය වෙන්න පටන් ගන්නවා. නාය එනවා කියලා කියන්නේ එතකොට නාය යාම පටන් ගන්න ගැලවෙන පාෂාණ විශාල පාෂාණ කුට්ටියේ හිස මේ කොටසට කියනවා නාය හිස කියලා. නාය පාදයේ දෙසට මේ පැත්තට මේක තල්ලු වෙන්න පටන් ගන්නවා. මෙහෙම තල්ලු වෙන ගමන් නිකන් නෙමෙයි භ්‍රමණය වෙවි තමයි චලනය වෙන්න පටන් ගන්න. මේ ජල ස්තරය උඩ මේක තල්ලු වෙන. ඒතකොට මේක හොඳටම පෙඟිලා තියෙන බුරුල්ලලා තියෙන මේවා ගලාගෙන ඇවිල්ලා ඊට පස්සේ මේක ඔක්කොම මේ නාය හිස මේ පැත්තට ඇවිල්ලා මෙන්න මේ ප්‍රදේශයේ විශාල පස් ගොඩක් බවට පත් වෙලා නතර වෙන බෑවුම් අනුක්‍රමණය අඩු වුණාට පස්සේ මේ ප්‍රදේශේ නතර වෙනවා. එතකොට තමයි අපිට අර නායකීය ප්‍රදේශ අපි ගුවන් ඡායාරූප වලින් බලනකොට පෙනී යන දේ තමයි විශාල පස් ගොඩවල් විතර අපිට පේන තියෙන්නේ. මේ ප්‍රදේශවල තිබුණු කිසිම දෙයක් නගරයක්වත් ගෙවල් දොරවල් යාන වාහන කිසිම දෙයක් පේන්නේ නැහැ. මොකද මේ ගැලවිලා ආපු වාංශ විස්තරය මෙතෙන්ට බලපාන. මේ වැටලා තියෙන්නේ. මේක තමයි අපේ මධ්‍යම කඳුකරයේ ආශ්‍රිත භූව්‍යුහය සකස් වෙලා තියෙන ආකාරය අනුව නායයාමක් සිද්ධවන්නේ කොහොමද කියන්නේ. හැබැයි ඉතින් මේක මේ නායයාම නිකම්ම සිදුවන්නේ නැහැ. මේකට බලපාන ප්‍රධාන සාධක දෙකක් තියෙනවා. ඒකට බලපාන ප්‍රධාන සාධක දෙකක් තමයි එකක් තමයි ශ්‍රී ලංකාවේ සිදුවන අධික වර්ෂාපතනය. අධික වර්ෂාපතනය මේකෙන් තමයි තීව්‍ර වෙන්නේ. මේ නායයාම ක්‍රියාවලිය තීව්‍ර වෙන්නේ අධික වර්ෂාපතනය. අනිත් එක මානව ක්‍රියාකාරකම්. මානව ක්‍රියාකාරකම්. එතකොට අධික වර්ෂාපතනය අපි දන්නවා අපේ රට අවුරුදු මුළුල්ලේ වර්ෂාපතනය ලබන රටක්. විශේෂයෙන් මධ්‍යම කඳුකරයේ ආශ්‍රිත වර්ෂාපතනය අධිකයි. නිර්ත දිග මෝසම, ඊශාන දිග මෝසම, අන්තර් මෝසම වැසි විශේෂයෙන් දෙවන අන්තර් මෝසමේදී ඇතිවන සුළු කුණාටු ක්‍රියාකාරීත්වය යනාදී දේ නිසා අපේ මධ්‍යම කඳුකරට අධික වර්ෂාපතනයක් ලැබෙන ස්වභාවික සිද්ධියක් විදියට අධික වර්ෂාපතනයක් මේ බෑවුම් අස්ථායී වීමට ප්‍රධානතම හේතුවක් බවට පත් වෙලා තියෙනවා. දෙවන සාධකය තමයි වැඩිපුර කවුරුත් කතා කරන්නේ නැති මානව ක්‍රියාකාරකම් කියන එක. මේ වනගහනයකින් මේ ප්‍රදේශ ආශ්‍රිතව තියෙනවා නම් මේ වනගහනය තුලින් නිර්මාණය වන පොළොරොඩු තට්ටුවක් සහිතව පාංශු විස්තරය රැක ගැනීම හැකියාවක් මේ වනාන්තරවලට තියෙනවා. වනාන්තරවල මොහොත පද්ධති විහිදලා ගිහිල්ලා ශාකයකට පතිත වන ජලය අධික තීව්‍රතාවයෙන් පොළොවට වැටෙන එක වළක්වලා යම් ආකාරයක භූමිය ආරක්ෂා කිරීමේ හැකියාවක් වනගහනයට තියෙනවා. ඉතින් මේ වනගහනය ඉවත් කිරීම සහ සමහර අවස්ථාවල් වලදී මේ භූමියේ තියෙන මේ භූමියේ පහළ ප්‍රදේශවල මේ බෑවුම් කැපීම, හණ්ඩි කැපීම කියලා අපි කියන මේ බෑවුම් කැපීම නිසා එතනදී මෙන්න මේ විදිහට අපි ගත්තොත් දැන් අපි සංවර්ධන කටයුතු වලදී මේ විදිහට මේක අපි අයින් කරනවා. කොට මිනිස් ක්‍රියාකාරකමක් විදිහට මේ වනගහනයත් අයින් වෙලා මේ විදිහට මෙතන බෑවුම් කන්නේ කපලා මේ කන්දේ හිස බර වැඩි කරනවා. කන්දේ හිස බර වැඩි කරනවා. ඊළඟට තවත් මේක මේ දෙපැත්තේම සිදු වෙනකොට මේ පැත්තෙන් මේ වගේ කන්දි කපනකොට මේ කන්දේ මේ හිස බර වේග වැඩි වෙන නිසා ගුරුත්වය යනවා මේවා මෙහෙට පහළට කඩාගෙන වැටලා නායයන් තීව්‍ර වෙනවා. එතකොට කිසියම් ආකාරයක භූවිද්‍යාත්මක උපදේශ ප්‍රකාශ කරන සියලු ඉදිකිරීමද ඒ වගේම වනහරණය වගේ දේවල් නිසා මෙන්න මේ කියන ස්වාභාවිකව අපේ රටේ භූමියේ තියෙන ව්‍යුහාත්මක සාධකය. මෙන්න මේ තට්ටු ආකාරයට පාෂාණ සකස් වෙලා තියෙන ආකාරය නායම් තීව්‍ර වීම කෙරෙහි නැත්නම් නායම් ඇතිවීම කෙරෙහි බලපාන සාධකයක් කියලා අපිට පැහැදිලි කරන්න පුළුවන්. එතකොට අපි අද කතා කරේ මේ නායම් කෙරෙහි බලපාන ව්‍යුහාත්මක සාධකය. ව්‍යුහාත්මක සාධකය. එතකොට ව්‍යුහාත්මක සාධක මෙන්න මේ විදිහට තමයි සිදු වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඒක පැහැදිලි වෙන්න ඇති. අපි නායම් පිළිබඳව අපිට තව පාඩමක් කරන්න පුළුවන්. මේට වඩා වෙනස් සාධක වෙනස් කරුණු පැහැදිලි කරගෙන අද මේ ප්‍රධාන සාධකය තමයි මෙතනින් සාකච්ඡා කරන්නේ. එහෙනම් මම හිතන්නේ ප්‍රමාණවත් වෙනවා ඇති. අපි අනිත් තවත් වීඩියෝකින් ඊළඟ පාඩම සාකච්ඡා කරමු. දැනට